චැම්පියන්ස් ට්‍රොෆිය එක නිසා වැඩිය කතා නොකලාට මේ වෙද්දි ලෙජන්ඩ්ස් ලීග් එකකුත් පැවැත්වෙනවා. ක්‍රිකට් පිස්සු නම් මේ ගැන දැනුවත්. ඒ වගේම මේ තරඟාවලිය ලංකාවේ අපිට විශේෂ වෙන්නේ අවුරුදු 10කට පස්සේ ලංකාව වෙනුවෙන් සංඝ සෙල්ලම් කරනවා බලා ගන්න පුළුවන් නිසා. ඉතින් මේ වෙද්දි සංඝගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3ක් ක්‍රීඩා කරලා තරඟ 2ක් ජයගෙන තියෙනවා. ඒත් දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව. ඒ වගේම තියුණු තරගයකින් පස්සේ ඉන්දීය කණ්ඩායම හමුවේ පරාද වුණා. ලංකාවට තවත් තරඟ 2ක් ඉතුරුයි. ඒ වෙස්ට් ඉන්දීස් සහ එංගලන්ත කණ්ඩායම් වලට එරෙහිවයි. ලංකාවට සෙමි යන්න නම් මේ තරඟ දෙකෙන් එක තරගයක් අනිවාර්යෙන් ජයගත යුතු වෙනවා. වෙස්ට් ඉන්දීස් කණ්ඩායම ක්‍රිස් ගේල්ගේ නායකත්වයෙන් යුතුව ඩ්වේන් ස්මිත්, ජෙරොම් ටේලර්, චැඩ්වික් වෝල්ටන්, රවි රාම්පෝල් වගේ T20 ලීග් වල වැඩ දාපු තරු ටිකක් එක්ක තමයි තරඟ කරන්නේ. ඒ වගේම මේ වෙද්දි කොඳු කණ්ඩායම Taman මුහුණ දීපු තරග දෙකම ජයග්‍රහණය කරලා අපරාජිතව තමා ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැහෙන්නේ. ඉතින් මේ තරඟය හෙට රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම ලංකාවට අවසන් තරඟය එංගලන්ත කණ්ඩායමත් එක්ක මාර්තු 10 පැවැත්වීමට නියමිතයි. ඉයන් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම මේ වෙද්දි මුහුණ දීපු තරඟ 3ම පරාජයට පත් වුණා. ඉතින් ශ්‍රී ලංකාවට කොදෙව් තරගයේ පෙරදුනත් සෙමි යන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඒත් අපේ කණ්ඩායමේ ඉන්න සීකුගේ ප්‍රසන්න, ලහිරු තිරිමාන්න, උපුල් තරංග වගේම සංගක්කාර වගේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වලින් ඉතුරු තරඟ දෙකම පහසුවෙන් දෙනලා සෙමි යන්න ලැබෙන්න කියලා අපි සුබ පතනවා. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් පොසිටිව් සිලෝන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.